මූවි ලවස්ලා කොහොමද ඔගොල හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ගොඩක් අය එනකන් මග බලා හිටපු මූවි එකක් තමයි මම අද අරගෙන ආවේ. අපි පොඩි කාලේ ආසාවෙන්ම බලපු Karate Kid මූවි සීරීස් එකේ අලුත්ම මූවි එක. 2010 මූවි එකෙන් අවුරුදු 15කට පස්සේ ඔන්න අලුතෙන් රිලීස් වෙනවා. ඉතින් මේකේ නම තමයි Karate Kid Legends. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා ඇක්ෂන් මූවිස් බලන්න, මාෂල් ආර්ට් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාත් එක්ක මේක බලන්න කියලා. සුපිරිම ස්ටෝරි එකක සුපිරිම ෆයිට් එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම තේරෙන විදිහට හරිම සරලව මේක මම ඔයගලන්ට රිවිව් කරනවා. ඒ වගේම මතක් කරනවා channel එකට අලුතෙන් නම් එකතු වෙන්න channel එක subscribe කරලා bell icon එකත් ඔබලා එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් comment එකක් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යමු movie එක පැත්තට. Karate Kid ෆෑන්ස්ලව අතීතයට එක්කන් යන ගමන් තමයි මේ මූවි එක පටන් ගන්න. ඔයාලට මතක ඇති පළවෙනිම Karate Kid ඩැනියල්ව. එයා යනවා එයාගේ ගුරුතුමා මියාගිව හම්බ වෙන ජපානයේ ඔකිනාවා වලට. මේ සිද්ධිය වෙන්නේ 1986 දී. මියාගි අලුතෙන් හදපු ඩෝජෝ එකට තමයි ඩැනියල් යන්නේ. මේ ඩෝජෝ එකේ විත්ති වල මියාගිගේ මුතුන් මිත්තන්ගේ ෆොටෝස් එල්ලලා තියෙනවා වගේම වෙනම තැනක විශේෂ ෆොටෝ එකක් තියලා තියෙනවා. ඩැනියල් අහනවා මියාගිගෙන් ඒ කවුද කියලා. එතකොට මියාගි කියනවා ඒ තමයි මියාගි ශින්පෝ සෙන්සේ. එයා තමයි මියාගි කරාටි ආරම්භ කරේ කියලා. මියාගි ශින්පෝ සෙන්සේ කියන්නේ අනිත් මියාගිලා වගේම දීවරෙක්. දවසක් ජපානයේ වෙරළක එයාගේ බෝට්ටුවට වෙලා ඉන්නකොට එයාට නිින්ද ගිහින් කුණාටුවකට අහු වෙලා එයාව චීනට ගහගෙන ගිහින් තියෙනවා. චීනේදී හන් කියන පවුල එයාව බේරගෙන එයාව රැක බලා ගන්න අතරේ කුන්ෆු සටන් කලාවත් උගන්වලා තියෙනවා. කාලයක් චීනයේ ඉඳලා ජපානට ආපු මියාගි ශින්පෝ සෙන්සේ කුන්ෆුයි කරාටි දෙක එකතු කරලා මියාගි කරාටි කියන අලුත් සටන් කලාව ආරම්භ කරා කියලාත් කියනවා. ඒ වගේම හන් පවුලයි මියාගි පවුලයි අතරේ තියෙන සම්බන්ධතාවය තාමත් එහෙමම තියෙනවා කියලාත් මියාගි ඩැනියල්ට කියනවා. ඊළඟට අපි එක්කන් යන්නේ වර්තමාන චීනයේ බීජිං නගරේ තියෙන හන් කුන්ෆු පාසලට. 2010 Karate Kid movie එක බලපු අය නම් මෙයාව හොඳට දන්නවා. මෙයා තමයි මාස්ටර් හන්. සුපිරි සටන්වල ජැකී චෑන් තමයි හන්ගේ චරිතය රඟපාන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ movie එකේ වීරයා. එහෙමත් නැත්නම් අලුත්ම Karate Kid. එයාගේ නම තමයි ලී ෆන්. එයාගේ අම්මට හොරෙන් තමයි ලී මේ විදියට කුන්ෆු පුහුණු වීම කරන්නේ. මොකද කුන්ෆු ටෝර්නමන්ට් එකක් දිනපු ලීගේ අයියා එයාත් එක්ක ගෙදර එන අතරමඟදී අන්තිම තරගේ පැරතුණු කෙනා කට්ටියක් දම්මලා මේ දෙන්නට ගස්සලා තියෙනවා. මේ ගැටුම අතරේදී පිහි ඇනුමකින් ලීගේ අයියා මැරිලා තියෙනවා. ඔන්න මතක් කරද්දිම ලීගේ අම්මා එනවා හන් කුන්ෆු පාසලට එයාගේ මාමා වෙන මාස්ටර් හන්ව හම්බ වෙන්න. එයා හන්ට කියනවා නිව්යෝක් වල හොස්පිටල් එකක අලුත් රස්සාවක් හම්බ වුණා. ඒ හින්දා ලීවත් එක්කගෙන නිව්යෝක් යන්න වෙනවා කියලා. ලී ඒකට අකමැති වුණත් අන්තිමේදී ලීටත් අම්මත් එක්ක නිව්යෝක් යන්න සිද්ධ වෙනවා. ඔන්න අම්මයි පුතයි දෙන්නම ඇමරිකාවේ නිව්යෝක් නගරයට එනවා. රෑවෙලා ලී ගෙදරින් එළියට යනවා කන්න මොනවා හරි ගේන්නම් කියලා. කෑම කඩයක් හොයන් පාරේ යන අතරේදී ලී දකිනවා වික්ටරි කියන පීසා ෂොප් එක. එයා ඒක ඇතුළට ගියාම ඒකේ අයිතිකාරයා වික්ටර් වගේම එයාගේ දුව මියාවත් හම්බ වෙනවා. ඔන්න ඊළඟ දවසේ උදෙන්ම ලීගේ අම්මා අලුත් ජොබ් එකට යන්න වගේම ලී අලුත් ඉස්කෝලේට යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ලී ට්‍රේන් එකේ ඉස්කෝලේ යන අතරේ දකිනවා පෝස්ටර් එකක්. ඒකේ තියෙන්නේ ඩෙමොලිෂන් කියන ෆයිටින් සෙන්ටර් එක ගැන. ඒකේ ප්‍රධානියා ඕෂේ කියලා වගේම ෆයිබරෝස් කියන තරංගාවලියේ වර්තමාන ශූරයාත් ඩෙමොලිෂන් එකේ පුහුණු වෙන්න කියලා ඒ පෝස්ටර් එකේ සඳහන් වෙලා තියෙනවා. ඔන්න ලී එයාගේ අලුත් ඉස්කෝලේට එනවා. ලීට පාඩම් වැඩ එච්චර ලේසි වුණ පාඩක් නම් එයාගේ මූණෙන් පේන්නේ නැහැ. ස්කෝල් ඉවරලා ගෙදර යද්දී ලී දකිනවා මියා පෙට්ටි වගේකුත් අතේ තියාගෙන කඩයක් ගාව ඉන්නවා. මියාගේ අතින් පෙට්ටි ටික බිම වැටෙද්දී ලී ගිහින් මියාට උදව් කරනවා. ලී කියනවා මාත් ඔයා යන පැත්තට තමයි යන්නේ. ඔයා කැමති නම් මාත් ඔයත් එක්ක එකතු වෙන්නම් කියලා. ඔන්න ඉතින් කයියකුත් දාගෙන මේ දෙන පාර යද්දී ලීට හම්බ වෙනවා එයා ට්‍රේන් එකේදී දැකපු ඩෙමොලිෂන් කියන ෆයිටින් සෙන්ටර් එක. එයා වීදුරුවකින් දකිනවා ඇතුළේ ඉන්න අය සටන් පුහුණු වෙනවා. මියා කියනවා ඕක දිහා නම් බලන්නවත් එපා. ඕක එච්චර හොඳ තැනක් නෙමෙයි කියලා. මේ දෙන මෙතනින් යන්න හදද්දී ඩෙමොලිෂන් එකේ ප්‍රධානියා ඕෂේ මෙතනට එනවා. එයා මෙයාට කියනවා මං ඔයාගේ තාත්තට කෝල් කරා. එයා ආන්සර් කරේ නැහැ. පුළුවන් නම් එයාට මට කෝල් එකක් ගන්න කියන්න කියලා. ඕෂේ මෙහෙම කියන්නේ මියාගේ තාත්තා ඕෂේගෙන් ණයක් අරගෙන ඒක ගෙවන එක මග හරින හින්දා. ඔන්න ඊළඟ දවසේ මියා එනවා ස්කූටරයකින් ලීට නගරේ වෙන්නන්න එකන් යන්න. මේ දෙන්න ස්කූටරෙන් නගර වටේ රවුම් ගහද්දී මියාගේ ස්කූටරේ එන්ජින් එක නතර වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ස්කූටරෙත් දාගෙන ට්‍රේන් එකේ ආපහු ගෙදර එන්න පිටත් වෙනවා. මේ අතරදී ෆයිබරෝස් ටූර්නමන්ට් එකේ වර්තමාන ශූරයා වගේම මියාගේ කලින් පෙම්වතා වෙන කෝන ඩේ එනවා මේ දෙන්න ඉන්න තැනට. කෝන අහනවා මියාගෙන් මේ කවුද කියලා. මේ මගේ ගෙවල්ලගේ යාළුවෙක් කියන මියා කෝනව මග හැරලා යන්න හැදුවත් කෝන මියාට යන්න දෙන්නේ නැහැ. මේක දකින්න ලී කියනවා කෝනට මියාට යන්න දෙන්න එයා යන්න ඉල්ලනවනේ කියලා. ලී කියපු දෙයට මලපන්න කෝන පොඩි හිනාවකුත් දාලා එහෙනම් ඕගොල්ලෝ යන්නකෝ කියලා ඉඩ දෙන ගමන් ලීගේ මුණට පාරක් ගහනවා. ඒ පාර වැදිලා ලීගේ ඇහැක් හොඳටම ඉදිමෙනවා. එහෙම ගෙදර යන බැරි හින්දා මියා ලීවත් එකගෙන යනවා එයාගේ තාත්තා වික්ටර් ගාවට. ඉතින් වික්ටර් ලීගේ ඇහි ඉදිමු පේන්නේ නැති වෙන්න මේකප් එකක් දාලා දෙනවා. අම්මගෙන් ඇහැ හංගන්න ටී බෑග් එකක් තියාගෙන නිදාගත්තත් අම්මා දකිනවා ඇහැට වෙලා තියෙන දේ. අම්මා කියනවා ආපහු මේ වගේ දේවල් වලට පැටලෙන්න එපා. ආපහු සටන් වලට යන්න එපා කියලා.
ඊළඟට ලීගේ අම්මා ලීව එක්කන් යන්නේ ඇලන් කියන කොල්ල ගාවට ලීට ඉස්කෝලේ අමාරු පාඩම් ඉගෙන ගන්න. රෑවෙලා ලී එයාගේ බඩු පෙට්ටිය අස්කරදි දකිනවා එයාගේ මැරුණු අයියගේ ෆොටෝ එක. එයාට මතක් වෙනවා අයියත් එක්ක ඩ්‍රැගන් කික් එක කියලා හඳුන්වන කික් එකක් පුරුදු වුණු විදිහ. ඊළඟ දවසේ ඉස්කෝලේදී ලීට කෝණම හම්බ වෙනවා. ඕන කියනවා ඇහැ ඉක්මනට හොඳ වෙලානේ. ඔයා දන්නේ නැද්ද කරාටි වල පළවෙනි රූල් එක පෙර සූදානමින් ඉන්න එක කියද්දිම ලී කෝණව තල්ලු කරනවා. කෝණ අහනවා ඔයාට මාත් එක්ක ගහ ගන්නද ඕන? ඔයාට ලේසි වෙන්න මං අත් දෙක සාක්කුවේ දාගෙන ඉන්නම් කියලා. ලී දුවගෙන ගින් කෝණට ගහන්න හැදුවත් ලී ගහපු පාරවල් වලින් ලේසියෙන්ම බේරෙන කෝණ ලීට කික් එකක් ගහනවා බිම වැටෙන්නම. බිම වැටුණු ලීට මතක් වෙනවා අයියත් එක්ක පුරුදු වුණු ඩ්‍රැගන් කික් එක. එයා දුවගෙන ගින් කෝණට ඩ්‍රැගන් කික් එක ගහන්න හැදුවත් කල්තියාම කෝණ දකින්න මෙයා මේ ගහන්න හදන පාර ගැන. ඉතින් අඩියක් පස්සට ගින් ලීව විසි වෙලා යන්නම කික් එකක් දෙනවා. මේක දකින්න ටීචර්ස්ලා ඇවිල්ලා මේ දෙනව ඈත් කරද්දි කෝණ කියනවා මාත් එක්ක ගහ ගන්න ඕන නම් ෆයිබර් රෝස් ටූර්නමන්ට් එකට එන්න. එතෙන්දී නම් ඔයාව බේරගන්න කවුරුත් නැති වෙයි කියලා. ලී ගෙදර යන අතරදී දකින්නවා කෝණ කියපු ෆයිබර් රෝස් ටූර්නමන්ට් එක ගැන විස්තර තියෙන පෝස්ට් එකක්. ඉතින් එයා ඒක කලබල සාක්කුවේ දා ගන්නවා. එදා රෑ ලී යනවා මියාගේ කැඩුණු ස්කූටරේ හදන්න. මේ අතරේ ලීට මෙතනින් අයින් වෙලා ගෙදර යන්න කියාගෙන මැරෙව දෙන්නෙක් යනවා මියාගේ පීසා ෂොප් එක පැත්තට. මේ වෙලාවේ පීසා ෂොප් එකකින් එළියට එන වික්ටර් මේ මැරයන්ට කියනවා මාත් එක්ක විසඳ ගන්න ආපු ප්‍රශ්නේ මාත් එක්ක විසඳගමු. අර කොල්ලන්ට මෙතනින් යන්න දෙන්න කියලා. ඔය අතරේ තවත් මැරෙක් පිටිපස්සෙන් ඇවිල්ලා වික්ටර්ගේ ඔළුවට ගහනවා. වික්ටර්ට මොකද උනේ බලන්න ඒ පැත්තට යන්න හදපු ලීට එක මැරෙක් පාරක් ගහනවා විසි වෙලා ළඟ තියෙන බිත්තියක වදින්න. ලීට ගහපු මැරයා දන්නේ නැහැ පොඩියට හිටියට ලී කියන්නේ සුපිරි කුන්ෆු සටන්කාරයෙක් කියලා. ඔන්න ලී තමන් කවුද කියලා මේ මැරයන්ට පෙන්වන්න පටන් ගන්නවා. කුන්ෆු පාරවල් වගේම ළඟ තියෙන බඩු මුට්ටු වලින් ලී මැරයන්ට ගහනවා. ලීකෙන් හොඳටම ගුඩි කන මැරයෝ එතනින් පැනලා දුවනවා. මේ දිහා බලන් හිටපු වික්ටර් කියනවා මං හිතුවේ මං ඔයාව බේරගනි කියලා. හැබැයි ඔයානේ මාව බේරගත්තේ කියලා. වික්ටර් එක්කන් පීසා ෂොප් එක ඇතුළට ගියාම වික්ටර් කියනවා ඒ ආවේ ඕෂේගේ මිනිස්සු මගෙන් ණය එකතු කරන්න කියලා. මං ලොකු ණය උගලකට අහු වෙලා ඉන්න කියලා වික්ටර් කියනවා. ඒ වගේම වික්ටර් ලීගෙන් අහනවා කුන්ෆු කියලා දෙන්න බැරිද කියලා. ඔයා කුන්ෆු කියලා දුන්නොත් සල්ලි වල සටන් කරන තරගයකට ගිහින් ඒක දිනලා මේ ණය නිදාස් වෙන්න පුළුවන් වෙයි කියලා වික්ටර් ලීට කියනවා. ඒත් එක්කම යාගේ පරණ ෆොටෝස් වගේක් පෙන්නන වික්ටර් කියනවා මම තමයි මේ නගරේ හිටපු සටන් ශූරයා. මියාව හම්බුනාට පස්සේ මං හැම දෙයකින්ම අයින් වුණා කියලා. ඔයා මට කුන්ෆු ටිකක් කියලා දුන්නොත් මට ආයෙත් කලින් වගේම සටන් කරන්න පුළුවන් වෙයි කියලා වික්ටර් කිව්වත් ලී හරියටම උත්තරයක් දෙන්නේ නම් නැහැ. ඊළඟ දවසේ වික්ටර් තනියම ෆන්චින් බෑග් එකකට ගහනවා දකින්න ලී එයාගේ ගුරුතුමාට කෝල් එකක් කරන් අහනවා යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා එයාට කුන්ෆු ඉගෙනුවට කමක් නැද්ද කියලා. මාස්ටර් හනුත් ඒකට හා කියනවා. ඊට පස්සේ ලී වික්ටර්ට ග්ලව්ස් දෙකක් දීලා කියනවා මට ඔයාගේ තත්ත්වය බලා ගන්න අපි දෙන්න විනාඩි 3ක් ෆයිට් කරමු කියලා. මේ දෙන්න ගහ ගන්න අතරේ එතෙන්ට එනවා මියා. මියාට නම් හොඳටම කේන්ති යනවා. මියා කියනවා ඔයගොල්ලෝ මේ මෝඩ වැඩක් කරන්නේ. ඔයාට විනාඩියක්වත් ෆයිට් කරගන්න බැරි වෙයි ඔයාගේ වයසත් එක්ක කියලා. ඒ වගේම වික්ටර්ට මොනවා හරි වුණොත් ලීට ඒකට වග කියන්න වෙයි කියලා මියා කියනවා. ඔන්න ඉතින් ලී පටන් ගන්නවා වික්ටර්ට කුන්ෆු උගන්වන්න. මෙයා පීසා ෂොප් එක ඇතුලේ තියෙන පඩුමුට්ටු පාවිච්චි කරලා තමයි වික්ටර්ට කුන්ෆු උගන්වන්නේ. පුහුණුව පටන් ගන්නකොට වික්ටර් දුර්වල මට්ටමක හිටියත් දිගින් දිගටම පුහුණු වෙද්දී ටික ටික එයාගේ ශක්තිය සමබරතාවය වගේම දක්ෂතාවයත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. පුහුණුවෙන් පස්සේ වික්ටර් සටන් කරනවා දකින්න මියා කියනවා දැන් නම් ඔයාට මැච් එකක් දෙකක් ෆයිට් කරන්න පුළුවන් වෙයි කියලා. මේ අතරේ පාඩම් කරන පීසා ෂොප් එකට ආපු ලීට මියා කියනවා අතර සෑන් ජෙනේරෝ වල උත්සවයක් තියෙනවා ඒකට එන්න කියලා. පාඩම් කරන්න තියෙන හින්දා ඒකට එන්න වෙන්නේ නැහැ කිව්වත් ලී කොහොම හරි මේකට යනවා. ඈත ඉඳන්ම මියාව දකින්න ලීගේ මූණට සතුටක් ආවත් මියා ඒකේ ෆෝනත් ඉන්නවා දකින්න ලීගේ සතුට නැති වෙලා යනවා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ වික්ටර්ගේ ෆයිට් එක තියෙන දවසට. දිගින් දිගටම ලී මියාව මග අරපු හින්දා ඒක තේරුණු මියා ලීගෙන් කෙලින්ම ඒ ගැන අහනවා. එතකොට ලී කියනවා මං ඊයේ අර උත්සවයට ආවහම ඔයා කෝණත් එක්ක ඉන්නව දැක්කා කියලා. මියා කියනවා ඉස්සර කෝණත් එක්ක සම්බන්ධයක් තිබ්බත් දැන් එහෙම එකක් නැහැ. ඊයේ මං එයාටත් කිව්වා මං දැන් අලුත් කෙනෙක් ගැන හිතනවා කියලා. ඒ හින්දා ඒක දැන් අමතක කරන්න කියලාත් මියා ලීට කියනවා. ඔන්න වික්ටර්ගේ ෆයිට් එක පටන් ගන්නවා. වික්ටර් පළවෙනිවට දෙක තුනම සුපිරියට ෆයිට් කරනවා. වික්ටර් දිනන්න ළඟයි කියලා දකින්න ප්‍රතිවාදියාගේ කෝච් ඕෂේ මේ වෙලාවේදී ප්‍රතිවාදියාට සංඥාවක් දෙනවා. ඒත් එක්කම ප්‍රතිවාදියා වික්ටර්ට නීති විරෝධී පහරවල් කීපයක් ගහනවා. වික්ටර්ම සීනතෝ ස්ටේජ් එක උඩ ඇදගෙන වැටෙනවා. මියා වික්ටර් ගාවට ගිහින් ලීගෙන් උදව් ඉල්ලුවත් තමන්ගේ අයියට අනතුරු වුණු වෙලාවේදී වගේම මෙතෙන්දී ලීව ගල් ගැහිලා ලීට මුකුත්ම කරගන්න බැරි වෙනවා. කොහොම හරි මියා වික්ටර්ව හොස්පිටල් එකට එක්කන් යනවා. ඒ අතර ලීට මතක් වෙනවා තමන්ගේ අයියවත් හොස්පිටල් එකට එක්කන් ගිය සිද්ධිය. මේ වෙලාවේ මියා අහනවා ලී මට ඔයාගේ උදව් ඕන ඔයා එන්නේ නැද්ද කියලා. කොහොම හරි වික්ටර්ව ඇතුළත් කරලා තියෙන්නේ ලීගේ අම්මා වැඩ කරන හොස්පිටල් එකට. මුකුත්ම කරගන්න බැරි වුණොකට ලීට හොඳටම කලකිරෙනවා. එයා ගෙදර ගිහින් බිත්තිවල අලවලා තිබ්බ පෝස්ටර් එරලා දානවා. ඊළඟ දවසේ මාස්ටර් හන් ලීට කෝල් කරනවා තරගය ගැන අහන්න. හැබැයි ලී ඒ කෝල් එක ආන්සර් කරන්නෙත් නැහැ. මෙහෙම හැමෝගෙන්ම ඈත් වෙලා දවස් දෙක තුනක් තනියම ලී ගෙවලා දානවා. දවසක් රෑ ගෙදර එද්දි ලීට තේරෙනවා ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. ඒ එක්කම හෙවණලි අතරින් එන මිනිස්සෙක් ලීට පහර දෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සේ ගහන පාරකින් ලීව බිත්තියේ ස්විච් එකක වැදිලා ලයිට් එක ඔන් වෙදී තමයි අපිට මේ කවුද කියලා බලා ගන්න වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ලීගේ ගුරුවරයා මාස්ටර් හන්. ඒත් එක්කම ලීගේ අම්මත් ගෙදර එනවා.
ඉතින් හන් කියනවා මං ඔගලඟ බලලයන්න ආවා කියලා. මේ අතර ලී කාමරේදී හන් දකිනවා බිම් වැටලා තියෙන ෆයිබරස් ටූර්නමන්ට් එකේ පෝස්ට් එක. ඊළඟ දවසේ ලී හනු යනවා හොස්පිටල් එකේ ඉන්න වික්ටර්ව බලන්න. එතෙන්දී හන් වික්ටර්ට කියනවා ඔයා බය වෙන්න එපා ඕගලන්ට උදව් කරන්න ක්‍රමයක් අපි හොයාගත්තා කියලා. හන් කියපු දෙයින් පුදුම වුණු ලී අහනවා අපි කොහොමද ඒගලන්ට උදව් කරන්න කියලා. එතකොට හන් ලීට ෆයිබරස් එකේ පෝස්ට් එක දීලා කියනවා ඔයා මේ ටූර්නමන්ට් එකට යනවා. ඒක දිනලා ඩොලර් 50000ක් දිනනවා කියලා. ඒ වගේම තව දවස් දෙකකින් පුහුණු වීම පටන් ගන්නවා. ඒ වෙද්දි පුහුණු වෙන්න තැනක් හොයාගන්න කියලා හන් ලීට කියනවා. ඔන්න ඊළඟට කරාටි කිඩ් ෆෑන්ස්ලගේ මතකය එළියට ඇදලා ගන්න තැනකට තමයි අපි වෙක්කන් යන්නේ. මාස්ටර් හන් එනවා ලොස් ඇන්ජලිස් වල තියෙන අපේ පළවෙනිම කරාටි කිඩ් එකේ ගුරුතුමාගේ ගෙදරට. හන් මියාගේගේ ගෙට ඇතුළු වුණත් කවුරුත් පේන්නේ නැහැ. එයා මියාගේ ෆොටෝ එක ගාවට ගිහින් ආචාර කරද්දී කරාටි කිඩ් ෆෑන්ස්ලගේ ඇඟේ රෝම කූප කෙලින් වෙන කෙනෙක් මෙතනට එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පළවෙනිම කරාටි කිඩ් එකේ ඩැනියෙල් ලා රූල්ස් තමයි මෙතනට එන්නේ. ඉතින් අපිට ඩැනියෙල්ව කෝබ්‍රා කයි සීරීස් එකෙන් හම්බුණත් අවුරුදු 36කට පස්සේ තමයි එයා මූවි එකක දකින්න ලැබෙන්නේ. ඩැනියෙල් හන්ගෙන් අහනවා ඔයා කොහොමද මේ තැන ගැන දන්නේ කියලා. හන් කියනවා මගේ යාළුවා මියාගි තමයි කිව්වේ මට උදව්වක් ඕන වෙලාවක මෙතෙන්ට එන්න කියලා. ඩැනියෙල් කියනවා මියාගි මහත්තයා නම් මැරලා දැන් ගොඩක් කල් කියලා. එතකොට හන් කියනවා මං ඒක දන්නවා. හැබැයි මං ආවේ ඔයාව හොයාගෙන කියලා. ඊට පස්සේ හන් මියාගිව අන්තිමට හම්බ වුණු 1985 දී ගත්ත ෆොටෝ එකක් ඩැනියෙල් දීලා කියනවා මේ ෆොටෝ එක ගත්ත දවසේ මුළු රෑම මියාගි කතා කරේ ඔයා ගැන කියලා. ඔයාව මියාගිට වටිනවා වගේම මටත් වටින ගෝලෙක් ඉන්නවා. ඔයාට පුළුවන් නම් නිව්යෝක් ඇවිත් එයාට මියාගි කරාටි එකක් උගන්වන්න කියලා හන් ඩැනියෙල්ට කියනවා. මේ වෙලාවේ නම් මට නිව්යෝක් එන්න බෑ කියලා ඩැනියෙල්ට ඔයා අනිවාර්යයෙන්ම නිව්යෝක් එයි කියලා කියාගෙන හන් එතනින් පිටත් වෙනවා. ඔය අතර ඇලන් ලීට පුහුණු වීම කරන්න තැනක් හොයලා දෙනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේම මාස්ටර් හන් ලීගේ පුහුණු වීම පටන් ගන්නවා. කුන්ෆු වල තියෙන සටන් ක්‍රම වගේම අභ්‍යාස ක්‍රම තමයි මාස්ටර් හන් ලීට පුහුණු කරවන්නේ. මේ විදිහට දවස් කිහිපයක් ගෙවිලා යද්දී එන්න වෙන්නේ නැහැ කියපු ඩැනියෙලුත් එනවා මේගොල්ලෝ පුහුණු වෙන තැනට. හන් ඩැනියෙල්ට ලීව අඳුන්වලා දෙනවා. ලීගේ කුන්ෆු හැකියාව දකින ඩැනියෙල් හන් මාස්ටර්වත් එකතු කරගෙන ලීට මියාගි කරාටි උගන්වන්න පටන් ගන්නවා. සරල පාරවල් කිහිපයක් පුරුදු කරලා ලීටයි හන්ටයි ෆයිට් කරන්න කියනවා. එතෙන්දී හන් ලේසින්ම ලීව බිම දැම්මාම ඩැනියෙල් කියනවා මං කිව්වේ සරලව ෆයිට් කරන්න කියලා. එතකොට හන් කියනවා හතුර කවදාවත් සරල විදිහට ෆයිට් කරන්නේ නැහැනේ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා ඩෙමොලිෂන් එක ඇතුලේ පුහුණු වෙන කෝනව. එයා ළමයෙක්ට දරුණු විදිහට කික් එකක් ගහලා බිම දානවා. එයාගේ ගුරුවරයාගෙන් අහනවා මං ඇති වෙන ලකුණු ගත්තා නේද කියලා. මේ වෙලාවේ එයාගේ ගුරුවරයා ඕෂේ කියනවා අපි ලකුණු වල සටන් කරන්නේ නැහැ. අපි සටන් කරන්නේ මරන්න කියලා. ඩැනියෙල් එක පුහුණුවෙන් පස්සේ ලීව හම්බ වෙන හන් අහනවා මියා ගැන. ලී කියනවා මියා දැන් ටික දවසක ඉඳන් මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා. මියා කියන්නේ සටන් කරලා ලබා ගන්න තරම් සුදුසු කෙනෙක්ද කියලා හන් ඇහුවාම ලී උත්තර දෙනවා ඔව් කියලා. ඒත් එක්කම මියාගේ පීසා ෂොප් එකට ඩිලිවරි ඕඩර් එකක් එනවා. ඩිලිවර් කරන්න කවුරුත් නැත හින්දා මියාට සිද්ධ වෙනවා පීසා එක ඩිලිවර් කරන්න. එයා පීසා එක දෙන්න ගියාම තමයි එයා දකින්නේ එයා ඇවිල්ලා තියෙන ලී පුහුණු වෙන තැනට කියලා. මියා ලීට කියනවා ඔය අපි වෙනනම් ටූර්නමන්ට් එකට යන්න ඒක කරන්න එපා කියලා. හන් කියනවා මං යන්නේ මං වෙනුවෙන් හැබැයි මං දිනුවත් ඔයගොල්ලෝ හැමෝටම හොඳක් වෙයි කියලා. ඔන්න දැන් අපි යන්නේ ෆයිබරෝස් ටූර්නමන්ට් එකේ මූලික වටේ තරඟවලට. මේ තරඟාවලිය නගරේ දැන් කිහිපයකම ප්‍රාර්ථනා වගේම ඒකේ නීති තමයි මේ නොකවුට් එකකට ලකුණු 8ක් ලැබෙනවා. ඔළුවට ගාන පාරකට එහෙමත් නැත්නම් හෙඩ් ෂොට් එකකට ලකුණු 2ක් වගේම ධනිස්සෙන් උඩ ඇඟට ගහන පාරකට 1 ලකුණක් ලැබෙනවා. තරඟේ දිනන්න නම් මුළු ලකුණු 8ක් ලබා ගන්න ඕන. ලීට පළවෙනි තරඟේදී හම්බ වෙන්නේ බුද්ධ ස්ටීවන්ස් කියන ප්‍රතිවාදියාව. තරඟේ පළවෙනි ලකුණ ප්‍රතිවාදියා ලබා ගත්තත් එතන ඉඳන් හොඳින් තරඟයට මුහුණ දෙන ලී හොඳ පාරවල් කීපයක් ගහලා අන්තිමට හෙඩ් ෂොට් එකක් දෙනවා ප්‍රතිවාදියාව නොකවුට් වෙන්නම. ඒත් එක්කම ලී ඊළඟ තරඟ වටේට තේරෙනවා. ඊළඟ තරඟ වටේදී ලීට හම්බ වෙන්නේ ක්වීන්ස් ටොනේඩෝ කියන ප්‍රතිවාදියාව. ඒ තරඟෙදිත් ඉතාම හොඳින් සටන් කරන ලී ලේසින්ම ප්‍රතිවාදියාව පරාද කරලා සෙමි ෆයිනල් එකට තේරෙනවා. මේ වෙද්දි ගිය පාර ටූර්නමන්ට් එක දිනපු කෝනඩේ එයා ගාපු හැම ෆයිට් එකක් වගේම සෙමි ෆයිනල් එකක් දිනලා ෆයිනල් එකට තේරෙනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලීගේ සෙමි ෆයිනල් එකට. මුලදී ප්‍රතිවාදියාගෙන් පාරවල් කීපයක් ගොටි කෑවත් හොඳින් තරගයට මුහුණ දෙන ලී මේ තරගයත් දිනලා ෆයිනල් එකට සුදුසුකම් ලබනවා. ඔන්න එතකොටම පැරදුණු කෙනාගේ සපෝට් එකට ආපු මිනිස්සු වගේක් ඇවිල්ලා ලීට ගහන්න හදනවා. මේ වෙලාවේ අපේ ලෙජන්ඩ්ස්ලා දෙන්න ලීට ගහන්න එන අයට දිගට හරහාට පහර දෙනවා. ලීත් හරිම පුදුමෙන් මේ දෙන ෆයිට් කරන දිහා බලන් ඉන්නවා. මේ ෆයිට් එකේදී අපිට දැක ගන්න පුළුවන් ජැකී ෂෑන්ගේ තියෙන අර විහිළු ගතිය, විහිළුවෙන් ෆයිට් කරන ගතියත් මේ ෆයිට් එකේදී හොඳටම පෙන්වලා දීලා තියෙනවා. ඔක්කොටම මදි නොකියන සලකුව ලෙජන්ඩ්ස්ලා දෙන්න ලීවත් අරගෙන එතනින් පිටත් වෙනවා. ඔන්න ලීගේ කෝනඩේගේ අතර ෆයිනල් එකට හැමදේම ලෑස්ති. තම සතියකින් උස බිල්ඩිමක රූෆ් ටොප් එකේ තමයි මේ ෆයිබරෝස් ටූර්නමන්ට් එකේ ෆයිනල් එක පවත්වන්නේ. මේ අතර ඩැනියෙලුයි හනුයි ලීව ෆයිනල් එකට ලෑස්ති කරන්න තමයි මේ හදන්නේ. ඩැනියෙල් කියනවා හන් කියපු විදිහට කෝන කියන්නේ කොටියෙක් වගේ ප්‍රතිවාදියෙක්. ඒ වගේ ප්‍රතිවාදියෙක් සටන් කරලා මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ වගේ අය පරද්දන්න නම් අපි ඒගොල්ලන්ට උගලක් අටවන්න ඕන කියලා. ඒ වගේම ඩැනියෙල් කියනවා ඔයාගේ ප්‍රතිවාදියාගේ ආවේගය එයාට විරුද්ධව පාවිච්චි කරන්න කියලා. එහෙම කියන ගමන් ඩැනියෙල් ලීට උදාහරණකින්ම ඒක පැහැදිලි කරනවා. ඒකම හනුත් ආවේගය පාවිච්චි කරන විදිය ගැන
ලීව උදාහරණයට අරන් පැහැදිලි කරනවා. ඉතින් මෙතන මාරුවට ලීව සෙල්ලම් බඩුවක් වගේ අරගෙන මේක හරි විහිළුවෙන් තමයි කියලා දෙන්නේ. ඔන්න ඊට පස්සේ ලී තනියම කික් එකක් පුරුදු වෙන තැනට එන ඩැනියෙල් ලීගෙන් ඒ ගැන අහනවා. එතකොට ලී කියනවා අයියා මට කියලා දුන්න ඩ්‍රැගන් කික් එක තමයි මම ඒ පුරුදු වුණේ කියලා. ඩැනියෙල් කියනවා ඒ කික් එක ෆයිනල් එකේදී පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ලී කියනවා මම ඩ්‍රැගන් කික් එක ඉස්කෝලේදී කෝනට ගහන්න හැදුවත් මං ගහන පාර ගැන කලින්ම දැනගත්ත එයා මට වැටෙන්න කික් එකක් දුන්නා කියලා. ඒක අහපු ඩැනියෙල් කියනවා එහෙනම් නියමයි. අපිට ඩ්‍රැගන් කික් එක කෝනට අටවන උගුල විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට මේ ලෙජන්ස්ලා දෙන්න ලීවත් එකගෙන යන්නේ සබ්වේ ස්ටේෂන් එකකට. එතන තියෙන ටර්න් ස්ටයිල් කියන උපකරණය කෝනගේ කකුල කියලා හිතාගෙන ඩ්‍රැගන් කික් එක ගහන්න කියලා ලීට කියනවා. පළවෙනි පාර නම් ලීට ඒක සාර්ථකව ගහන්න වෙන්නේ නැහැ. ලී එයාගේ පුහුණුවීම් තවත් වැඩි කරනවා. ආපහු දවසක සබ්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඩ්‍රැගන් කික් එක පුරුදු වෙනවා. හැබැයි එදත් ලී අසාර්ථක වෙනවා. තරංගේ ලන් වෙද්දී ලීට පුළුවන් වෙනවා අපේ ලෙජන්ස්ලා දෙන්න එක එකවරම ෆයිට් කරන තරම් එයාගේ හැකියාව වැඩි දියුණු කරගන්න. ඔන්න ෆයිනල් එකට කලින් දවසේ සබ්වේ එකට එන ලී එදා නම් හරියටම ඩ්‍රැගන් කික් එක ගහනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆයිනල් එක තියෙන දවසට. ෆයිනල් එකට කලින් විශේෂ දෙයක්ත් සිද්ධ වෙනවා. ලී ෆයිට් කරන එකට අකමැති ලීගේ අම්මා තීරණය කරනවා ලීගේ සපෝට් එකට තරංගේ බලන්න එනවා කියලා. මේ අතරේ තරංගේ තියෙන බිල්ඩින් එකට ඇතුල් වෙන කෝනඩේ අපේ ලෙජන්ස්ලා දෙන්නට අමුතු ලුක් එකක් දෙනවා. ලෙජන්ස්ලා දෙන්න බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන මූණට මූණ බලා ගන්නවා. මොකද ඒ දෙන්න ෆයිට් කරපු අයත් එක්ක බලද්දි කෝනඩේ කියන්නේ සිප්පි කැල්ලක් හින්දා. ලී ඉන්න තැනට යන මේ ලෙජන්ස්ලා දෙන්න එකතු වෙලා මියාගේ කරාටි වල සංකේතයේ තියෙන හෙඩ් බෑන්ඩ් එකක් ලීගේ ඔළුවේ ගැට ගහනවා. ඊට පස්සේ ලී එයාගේ සපෝට් එකට ආපු කට්ටියත් එක්ක බිල්ඩින් එකේ රූෆ් টොප් එකට එනවා. ලී තරගේ පවත්වන රින් එක ඇතුළට වෙනවත් එක්කම කෝනඩේත් රින් එකට එනවා. කෝන මේ වෙලාවෙදී ලීට කියනවා ඔයාට පැනලා යන්න තැනක් නැහැ කියලා. එතකොට ලී කියනවා මං ආවේ නම් පැනලා යන්න නෙමෙයි කියලා. ඔන්න හැමෝම බලන් හිටපු ෆයිනල් එක පටන් ගන්නවා. දක්ෂ විදියට ෆයිට් කරන කෝනඩේ හෙඩ් ෂොට් එකකින්ම ලකුණු ලබා ගන්න පටන් ගන්නවා. ලීට හිතා ගන්නවත් බැරි විදියට ෆයිට් කරන කෝන දිගින් දිගටම ලීට පහර දෙනවා. කෝනගේ පහරක් වදින ලීව රෙෆ්රිවත් පෙරලගෙන බිම වැටෙනවා. ලීව උස්සලා ගන්න කෝන ලීව විසික් වෙලා යන කික් එකක් දෙනවා. මේ වෙද්දි කෝන ලකුණු 4ක් ලබා ගත්තත් ලී තාමත් ලකුණු 0යි. බිම වැටලා ඉන්න ලීට ලෙජන්ස්ලා දෙන්න කියනවා අවධානයෙන් සටන් කරන්න ෆයිට් එකේ දිගටම රැඳිලා ඉන්න කියලා. ඔන්න ඉතින් ලෙජන්ස්ලාගේ දිරිගැනීමත් එක්ක ලී හොඳ හුස්මක් අරගෙන හොඳ අවධානයකින් සටන් කරනවා. මේ වෙලාවේ ලී ගහන පාරක් කෝන නවත්තනවත් එක්කම කෝන නවත්තපු තැනින්ම වන් වින් පන්ච් එකක් ගහන ලී හැමෝම පුදුම කරලා ලකුණු ලබා ගන්න පටන් ගන්නවා. මේකට මල පැනපු කෝන රෙෆ්රිවත් අල්ලු කරලා දාලා කේන්තියෙන් ලීගේ පැත්තට එනවා. මේ වෙලාවේදී ඩැනියෙල් කියලා දුන්න විදිහට ප්‍රතිවාදියාගේ ආවේගයේ ප්‍රයෝජනට ගන්න ලී ටික ටික එයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඔන්න දැන් දෙන්නගේම ලකුණු සමාන වෙනවා. මෙතන ඉඳනොත් හොඳටම ෆයිට් කරන ලී දිගින් දිගටම කෝනට පහර දෙන ගමන් ඉතාමත් දක්ෂ විදිහට ලකුණු වැඩි කරගෙන මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වෙනකන් ලබා ගන්නවා. මේ අතරේ කෝන ගාන කීක එකක් ඔළුවේ වැදිලා ලීව බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ඒ හෙඩ් ෂොට් එකත් එක්ක කෝනගේ මුළු ලකුණු සංඛ්‍යාවත් ලකුණු 7ක් වෙනවා. රෙෆ්රි කවුන්ට්ඩවුන් එක පටන් ගන්නවා. 10ට ගණන් කරන්න කලින් ලීට නැගිටින්න බැරුණොත් ලී පරාදයි. මේ වෙලාවේ ලීට මතක් වෙනවා අයියාත් එක්ක ඩ්‍රැගන් කික් එක පුරුදු වෙද්දි බිම වැටුනහම අයියා ඇවිත් ලීට නැගිටින්න අත දෙනවා. ඒත් එක්කම ලී ශක්තිය අරගෙන නැගිටලා අන්තිම ෂොට් එකට ලෑස්ති වෙනවා. ඔන්න ඩැනියෙල් කියපු විදිහටම ලී ලෑස්ති වෙන්නේ කෝනට උගුල අටවන්න. ලී දුවගෙන යනවා ඩ්‍රැගන් කික් එක ගහන්න. ඉතින් කෝනට මතක් වෙනවා ලී ඉස්කෝලේදීත් ඒ පාර ගහන්න හැදුවා කියලා. කෝන අඩියක් පස්සට අරන් ලී ළඟට එනවත් එක්කම කික් එකක් ගහනවා. හැබැයි සබ්වේ එකේදී පුරුදු වෙන විදිහට කලින්ට වඩා ගොඩක් පාත් වෙන ලී කෝනගේ කික් එකෙන් බේරෙන ගමන් කෝනගේ කකුලකට කික් එකක් ගහනවා. ඒත් එක්කම කෝනව විසික් වෙන්න ආපහු කික් එකක් ගහන ලී ලකුණු 8ක් අරගෙන තරංගේ ජයග්‍රහණය කරනවා. හැබැයි පෙරදුන එක දරා ගන්න බැරි වුණු කෝන පිටිපස්සෙන් ඇවිල්ලා ලීට ගහන්න හදද්දී ලී කෝනව බිම දාලා කෝනගේ මූණට පංච් එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ හන්ගේ මූණ දකින ලී බිමට ගහලා එයාගේ කේන්තිය පිට කරගන්නේ කෝනට කිසිම හානියක් කරන්නේ නැතුව. ඔන්න ඉතින් ලීට සපෝට් කරන්න ආපු අයත් එක්ක ලී එයාගේ ජයග්‍රහණය සතුට සමරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෆයිබරෝස් එක දිනපු සල්ලි වලින් ලී වික්ටර්ත් එක්ක එකතු වෙලා අලුතෙන් පීසා ෂොප් එකක් ඕපන් කරලා තියෙනවා. මේකේ ඕපනින් එකට ලීගේ අම්මා වගේම හන් මාස්ටර්ත් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඒත් එක්කම වික්ටර් ඩිලිවරි එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ ඩිලිවරි එක කෙලින්ම යන්නේ ලොස් ඇන්ජලිස් වල ඉන්න ඩැනියෙල් ලා රූසෝගේ ගෙදරට. පීසා බොක්ස් එක ඇතුලේ ලී ටූර්නමන්ට් එක දිනුවාම ගත් ෆොටෝ එකක් එක්ක නෝට් එකක් ලියලා තියෙනවා. ඒකේ තියෙන්නේ ඔයාට කවදා හරි මගේ උදව් ඕන වුණොත් මාව හොයාගන්න ඕන කොහෙදද කියලා ඔයා දන්නවා කියලා. ලීගේ නමින් පීස් එක එවලා තිබ්බත් ඒක ඇත්තටම එවලා තියෙන මාස්ටර් හන් කියන එකත් ඩැනියෙල්ට තේරෙනවා. ඩැනියෙල් පීස් එකත් අරන් ගේ ඇතුළේ යද්දි අපි බලාපොරොත්තු වෙන හිටපු තවත් සුපිරිම චරිතයක් ඉන්නවා. ඒ තමයි ජොනි ලෝරන්ස්. එයා තමයි පළවෙනි කරාටේ කිඩ් මූවි එකේ ඩැනියෙල්ගේ ප්‍රතිවාදියා. පළවෙනි මූවි එකේදී හතුරෙක් වුණත් කෝබ්‍රා කයි සීරීස් එකත් එක්ක හොඳ කෙනෙක් විදිහට තමයි ජොනි අපි අතරට එන්නේ. ජොනි මෙතෙන්දි කියනවා අපිත් පීසා ෂොප් එකක් පටන් ගමු. ඒකට මියාගි ටෝ කියලා නම දාමු කියලා. ඉතින් මේක අහපු ඩැනියෙල් මියාගි මහත්තයාට අපහාස කරන්න නැතුව ඉන්න කියාගෙන පීස් එක කන්න ඇතුළට යනවා. ඊට පස්සේ ජොනි පීසා ෂොප් එකට දාන්න හොඳ ටැග්ලයින් වගේක් කියවගෙන යනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම මූවී එක ඉවර වෙන්නේ. 1980 ගණන් වල මූවීස් එක්ක 2010 මූවී එක වගේම කෝබ්‍රා සීරීස් එකත් හරිම ලස්සන විදිහට මේ මූවී එකේදී සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මට හිතෙන විදිහට නම් 1994 මූවී එකේ ජූලිව වගේම 2010 මූවී එකේ ඩ්‍රේක්වත් තප්පර ගානකට හරි අපිට පෙන්වනවා නම් මේ මූවී එක තවත් ලස්සන වෙන්න තිබ්බා. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ රිවිව් එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ රිවිව් බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එහෙනම් අපි තවත් අලුත්ම මූවී එකකින් ඉක්මනටම හම්බ වෙමු.